අයිබෝවන් ඔන්න අද අපි ඔයාලා වෙනුවෙන් අරගෙන ආවා අමුද්‍රව්‍ය දෙකෙන් හදාගන්න පුළුවන් අතුරුපසක් වටලප්පම් හදාගන්නේ කොහොමද කියලා ඔයාලට පෙන්නන්න. ඉතින් අපි ගත්ත බිත්තර 4ක් සීනි ග්‍රෑම් 150ක් ගත්තා. ඊට අමතරව අපිට අවශ්‍ය වෙන්නේ එනසාලට දෙක තුනක් කරාපු කිරි දෙක තුනක් පමණයි. ඉතින් මේ එනසාලට කීපය කරාපු නැටි කීපය හොඳින් කුඩු කරගන්න. ඊට පස්සේ අපි මුලින්ම කරන්නේ භාජනයේ ලිපේ තියාගෙන අපි සීනි කැරමල් කරගෙන තමයි හදන්නේ. ඉතින් ඉස්සෙල්ලම අපි සීනි කොටස් තුනෙන් කොටස් දෙකක් විතර ෆෑන් එකට දාගෙන අපි ඒක කැරමල් කරගන්නවා. ඉතින් මේ විදිහට සීනි ටික දියවිගෙන එනකොට ඔයාලා මේක ටිකක් මේ විදිහට කූරු ගා ගන්න. හරි දැන් මේ විදිහට දියවිගෙන එනකොට ඔයාලා වතුර එකක් රත් කරගන්න. නටන වතුර එකක්. ඉතින් මේකෙන් වතුරකින් අඬු කෝප්පෙන් එකක් ඔයාලා අරගෙන මේ විදිහට ටික ටික එකතු කරගන්න. එකතු කරගෙන ඔයාලා මේක හොඳට කවලම් කරගන්න. ඒ අතරේ අපි ඉතුරු කරගත්ත ඉතුරු සීනි කොටස් එකත් අපි මේකට එකතු කරගෙන මේ විදිහට හොඳට කවලම් කරගන්නවා. ඉතින් මේක දිගටම මේ විදිහට හැඳිලා ගන්න. මේකේ පදම වෙන්න ටිකක් නූල වගේ බේරෙන සයිස් එකට වෙන්න ඇලෙන ප්‍රමාණයක් වෙනකන් ඔයාලා මේක ලිපේ රත් කරගන්න. ඉතින් මේකේ වතුර හොඳට මද අඩු වුණාට පස්සේ නූල වගේ වැක්කිරෙන ගතියක් එනවා. ඒ ගානදී ඔයාලගේ ලිප ඕෆ් කරගන්න. ලිප ඕෆ් කරගෙන අපි මේක ටිකක් නිවෙන්න දෙනවා. ඒ අතර අපි ගත්ත බිත්තර 4 මේ විදිහට භාජනයකට දාගන්නවා. ඉතින් අපි බිත්තර 4 මේ විදිහට දාගෙන බිත්තර 4 හොඳට මේ විදිහට ගහ ගන්නවා. ඉතින් අපි මික්ස් එකේ මේ විදිහට හොඳට මේ බිත්තර 4 හොඳට කවලම් කර ගන්නවා. ඉතින් විනාඩියක් දෙකක් වගේ කාලයක් ඔයාලා මේ බිත්තර ටික හොඳට මේ විදිහට කවලම් කරගන්න අපි කවලම් කරගත්ත විදිහට. ඊට පස්සේ අපි වටලප්පම් එක හදාගන්න යන භාජනයේ මේ විදිහට පොල් තෙල් ටිකක් දාලා හතර වටේම පොල් තෙල් ටික තවර ගන්නවා. ඊට පස්සේ අපි හදාගත්ත කැරමල් එක නිවුණට පස්සේ අපි බිත්තරයකට මේ විදිහට ඔක්කොම ටික එකතු කර ගන්නවා. එකතු කරගෙන අපි මේකත් ආයි විනාඩියක් විතර හොඳට කවලම් කරගන්න ඕන. ඒ අතර අපි එකතු කරනවා අපි තලාගත්ත එනසාලට කීපය සහ කරාබුනට කීපය හොඳට තලාගෙන තියෙන්නේ අපි ඒකත් අපි මේ විතරයකට දාගෙන ඒකත් හොඳට මේ විදිහට කවලම් කරගන්නවා. ඉතින් දැන් මේ තියෙන හොඳට කවලම් වෙලා මේක දැන් අපි මේක අර අපි හදාගත්ත ට්‍රේ එකට මේක මේ විදිහට පෙරාගෙන වක් කරගන්න තමයි හදන්නේ. ඉතින් මේ වගේ පෙනේරයක් අරගෙන ඔයාලා මේ විදිහට මේකේ කෑලි ටික ඉවත් කරගන්න. අපි එකතු කරපු එනසාලට කීපේ කරාවුනට කීපේ රොටි කොටස් ටික අපි මේ විදිහට මේක ඉවත් කරගන්නවා. ඊට පස්සේ අපි මේ විදිහට ඇලුමිනියම් ෆොයිල් එකක් අරගෙන මේක හොඳින් සීල් වෙන්න මේ විදිහට කට ආවරණය කරගන්න. මේක ඇතුළට ජල වාෂ්පය යන්නේ නැති විදිහට. ඉතින් අපි ඒ අතර ලිපේ වාජනයේ ලිපේ තියාගත්තා. ලිපේ වාජනයේ ලිපේ තියාගෙන අපි ස්ටීල් රැක් එකක් අපි මේ වාජනයට දාගෙන තියෙන්නේ වතුරෙන් උඩ මට්ටමට මේ වටලප්පම් මිශ්‍රණය අපි මේ විදිහට ඊට පස්සේ තියාගත්තා. තියාගෙන අපි මේ විදිහට ගෙන වහ ගන්න ඕන. ඊට පස්සේ අපි විනාඩි 25ක් 30ක් වගේ කාලයක් මේක අපි මේ විදිහට ස්ටීම් කරගන්න ඕන. ඉතින් මේ දින අපි විනාඩි 30ක් ස්ටීම් කරගත්ත අපේ වටලප්පම් එක ඉතින් දැන් අපි මේක ලිප ඕෆ් කරගෙන එළියට ගන්නවා. ඔන්න මේ තියෙන්නේ අපි හදාගත්ත වටලප්පම් එක. ඉතින් මේක විනාඩි 2-3ක් නිවෙන්න දීලා ඊට පස්සේ අපි මේක මේ විදිහට භාජනයක් අනිත් පැත්ත හරවලා පිඟානට අපි මේ වටලප්පම් එක දාගන්නවා. ඉතින් ඔයාලටත් ගෙදරදී ඉතාමත් ලේසියෙන් හදාගන්න පුළුවන්. අපි ගත්තේ බිත්තර 4යි සීනි ග්‍රෑම් 150යි විතරයි. ඊට අමතරව එනසාලට කීපයක් කරාබුනේටයට කීපයක් විතරයි.
ඉතින් මේකට හකුරු එහෙම අවශ්‍යම නැහැ. ඉතින් මේ වටලප්පන් එක මේ ඒ රසටම අපිට ඔයාලට මේක ගෙදරදී හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් try කරලා බලන්න. අතුරු පසක් විදියට ගන්න රස කෑමක්. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.